ආයිබන්දුයි පුතේ. රයිට්. මේ වීඩියෝ එකේ මම ආමන්ත්‍රණය කරන්නේ 2026 තේරි පන්ති දරුවන්ව. හරි. මෙහෙමයි. දැන් අපි ඉන්නේ මේ වෙනකොට යාන්ත්‍රික විද්‍යාව පාඩමේ අන්තිම හරියට ලං වෙමින් ඉන්නේ. දැවැන්ත පාඩමක්. හොඳේ. පාඩමේ දැවැන්ත බව වැඩි වෙන්න එක හේතුවක් තමයි මේ පාඩම සිලබස් එක මුල හරියේ තියෙන එක. එතකොට ඔයගොල්ලෝගේ මොලේ ලොකුවට දියුණු වෙලා නැහැ. දොරක ලොකුවට දැන්න පාඩමක් වෙනවා. මෙහෙම ඔය පාඩම සිලබස් එක අගහරිය වගේ තිබුණා නම් එහෙම ඒතර ඔයගොල්ලෝ අවුරුදු දෙකක් විතර අවුරුදු එකමාරක් විතර මැත්ස් බයෝ කරලා මුල හොඳට හැදිලා හිතන විදිය හැදිලා එහෙම පුතේ එතකොට අර පාඩමේ එච්චර බරපතල දැනෙන්නේ නැහැ. හරි. දැන් යාන්ත්‍රික පාඩම මේ අගහරිය කිව්වේ පුතේ දැන් අපිට පටන් ගන්න. ඒ කියන්නේ මේ මාසේ ජූලි මාසේ මුල ඔයගොල්ලෝ දෙන්නේ ද්‍රව ස්ථිතිය සහ තරල ගතිකයෙන් ටියුට් එක. ඒතර පටන් ගන්න අපි ද්‍රව ස්ථිතියේ. හරි. ඇත්තම කියනවා නම් ගෙවුණු සති අන්තයේ පොඩි වෙලාවක් අපි ද්‍රව ස්ථිතිය පාඩම කළා. මම දැන් පැයක් එකමාරක් විතර වගේ වෙලාවක් කළා. ඒ කරපු ටික මම මේ ලැබෙන සති අන්තයේ පාඩම ගන්නදී නැවත මතක් කරලා තමයි පටන් ගන්නෙ. හරිද? එතකොට අපේ ජූලි 5 සෙනසුරාදා මහනුවර නම්බුසිරු ආයතන ෆිසිකල් පන්තිය ඔන්ලයින් පන්තිය ලයිව් දෙනවා මේ වෙබ්සයිට් එක හරහා. හරි? වෙබ්සයිට් එක හරහා දෙනවා. ඒ හැර ජූලි 6 ඉරිදා පස්වරු 1:05 කුරුණෑගල සිප්පින් ආයතන ද්‍රව ස්ථිති පාඩම පටන් ගන්නවා. මෙහෙමයි. ද්‍රව ස්ථිති පාඩමේදී ඇත්තට මූලිකව ගතව මාතෘකා තියෙන්නේ ඝනත්වය, පීඩනය, උඩුකුරු තෙරපම එහෙම. ඒ ඔක්කොම ඔලෙල් කාලේ අහලා තියෙන සරල වචන සෙට් එකක් නේද පුතේ? ඒ වුණාට ඒකේ ඊට වඩා දේවල් ඕල මට්ට වඩා ගැඹුරට අලුත් කාරණාත් එක්ක අපි සාකච්ඡා කරනවා. වැදගත් මේ ද්‍රව ස්ථිති පාඩම මෙහෙමයි. ඒකෙන් ප්‍රශ්න එන හින්දා, බහුවර්ණ එන හින්දා, ප්‍රැක්ටිකල් තියෙන හින්දා, රචනා ගානක් එන්න පුළුවන් හින්දා කොහොමත් වැදගත්. යාන්ත්‍රික විද්‍යාව ගානක් විදිහට මේක එන්නත් පුළුවන්. ඒ හැර සිලබස් එකේ මැද හරිය තියෙන ඇතම් පාඩම් කරගෙන යනකොට ඔය තියෙන 10 වෙනි පාඩම පදාර්ථ යාන්ත්‍රික ගුණ කියලා. ඒක තියෙන දුෂ්‍රාවිතාව කියන එකක්. ඒක දුෂ්‍රාවිතාව පාඩම කරද්දිත් ඕන වෙනවා. ද්‍රව ස්ථිතිය දෙනම. ඊට පස්සේ තව තියෙනවා පෘෂ්ටිකාත්‍ය කියන පාඩමක්. ඒකෙත් ඕන වෙනවා. වෙන පාඩම් වල ගණන් වලදී පවා අපි ද්‍රව ස්ථිතිය ඉගෙන ගන්න දේවල් ඕන වෙනවා. ඒ කියන්නේ ගණන් වලට දෝලන තරංග ගානක වුණත් ද්‍රව ස්ථිතිය අඩංගු කැලක් තියෙන්න පුළුවනි. රයිට්? එහෙම බැලුවාම අපිට ඒක මිදෙන්න බෑ. ද්‍රව ස්ථිතිය, තරල ගතිකය දෙක. විශේෂයෙන් ද්‍රව ස්ථිතිය කොතන යෙදෙයිද කියන්න බෑ අපිට. මොන ගානක. හොඳේ? එහෙනම් අපි ඒක හොඳට කොට දාගමු. දැන් මම විශ්වාස කරනවා අපි තීරි පන්ති ආපු දරුවෝ ටික අවසානයේ අපි ඉවර කරේ වෘත චලිතය, භ්‍රමණ චලිතය ඒකත් හොඳට කොට දාගත්තා කියලා. ඒගොල්ලොන්ට කරන්න ගෙදර වැඩ සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒවා දැන් ගොඩ ඉවර කරලා තියාගන්න. මොකද මේ මාසෙත් ආයේ ටියුට් එකක් දෙනවනේ. මේ මාසෙ දෙන ටියුට් එක අඩංගු වෙනවා ද්‍රව ස්ථිතිය, තරල ගතික, මිශ්‍ර අභ්‍යාස අඩංගුයි. ඊට පස්සේ ඒවායේ පසුගිය විභාග ව්‍යුහගත රචනා සහ රචනා ගණන් ටික අඩංගුයි. ඒක එක ටියුට් එක. ඒ හැර ආයතව ටියුට් එක ගොල්ලන්ට හම්බ වෙනවා පුතේ මේ පාඩමට අදාළව බහුවර්ණ ටියුට් එකක්. ඒ කියන්නේ විභාග නොවන බහුවර්ණ. පාස් පේපර්ස් ප්‍රශ්න නොවන ඒවා ඉස්සරහට එන්න තියෙන ඒවා. හරි? ඒ වඩංගු ටියුට් එකක් සහ පසුගිය MCQ වඩංගු. ඒකේ තියෙනවා 80 ඉඳලා 1980 ඉඳලා ඔක්කොම MCQ ටික තියෙනවා. සෑහෙන ගොඩක් එතන තියෙනවා. හරි? ඒ ටිකත් එක්ක තියරි ටික සුප්‍රියට කොට දාලා අරකින ටියුට් ටික මිශ්‍ර අභ්‍යාස, රචනා ගණන්, බහුවර්ණ ඔක්කොම ටික කොට දාගත්තා කියන පොතේ වැඩේ කොට දාගන්න පුළුවන්. හරි? විශ්වාසයෙන් මුලින් ඉඳලා ජොයින් වෙන්න තමයි තියෙන්නේ. හරි. ඊළඟ කාරණය තමයි පේපර් ක්ලාස් එකත් මතක් කරගෙන යන්නම්. දැන් 2026 දරුවන්ගේ ලෙවල් 1 පේපර් ක්ලාස් එක තමයි යන්නේ. දැන් 2025 ළමයින්ගේ ලෙවල් 3 ඊළඟ මාසෙ මුල පටන් ගන්නවා. අවසාන ලෙවල් එක. ඔයාලගේ තමයි ලෙවල් 1 එක යන්නේ. ලෙවල් 1 එකේ මම හිතන්නේ පේපර්ස් 12ක් අපි ඉවර කළා. මේ ජූලි මාසෙද යන 13 වෙනි පේපරේ ඉස්සර ඉදිරියට. ඒ වැඩෙත් යනවා. ඒක නම් ඉතින් දැන්ට ඔන්ලයින් පන්තියක් විතර යන්නේ. හරි? පන්තියට ඇවිල්ලා ලියන්න ඕනේ නැහැ. ගෙදරදී පහසු වෙලාවක ලියලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. රයිට්? ඒතර ඒක කරගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොකද්ද අර ඉවර කරලා තියෙන පාඩම් ටික අමතක වෙලා යන එක නවත්ත ගන්න. ඒක වළක්ව ගන්න. අලුත් ප්‍රශ්න දකින්න. ඒවරත් එක්ක පේපර් ක්ලාස් ජොයින් ලයින් එක මාර වැදගත් වෙනවා. හරි. එහෙනම් පුතේ ද්‍රව ස්ථිතිය පාඩම මේ සති අන්තයේ ඇත්තම කියනවා නම් පටන් අරන් තියෙන්නේ මේ වෙනකොට. ඒ ටිකත් එක්ක නැවත මතක් කිරීමක් කරලා එතනින් එහාට පාඩම් අපි කරගෙන යනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කරලා තිබ්බ ටික මිස් වුණා කියලා ඊට වඩා තව ගොඩක් කරන්න තියෙනකොට ඒ ටික නැති කරගන්න හොඳ නෑනේ. අර පැය එකමාර විතර කැලක් මිස් වෙන ඉඳා ඒක කරලන්න පටන් අරන්නේ. එහෙනම් දැන් ද්‍රව ස්ථිතිය අපිට කරගන්න අමාරුයි නේ කියලා අලුතෙන් එකතු වෙන ළමයෙක් හිතනවා නම් ඒක අපරාධයක්. මොකද ඒ කරපු කොටසට වඩා කරන්න තියෙන කොටස අතිවිශාලයි. හරි. එහෙනම් ළමයි අනිත් එක මට මේ කියන්න ඕනේ. ඉන්ජිනියරින් ෆැකල්ටි ගියපු අයියක්ලාගෙන් අහලා බලන්න, දැනුවත් වෙලා බලන්න.
එහෙදි මේවා වෙනම සබ්ජෙක්ට් විදිහට ඉගෙන ගන්න. ඔයාලට මේ උගන්වන්නේ ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකනේ. ඒකේ යාන්ත්‍රික විද්‍යාව කියලා පාඩමක් තියෙනවානේ. ඒකේ අනුමාත්‍රකාවක් නේ පුතේ. ඇත්තම කියනවා ද්‍රවස්ථිතිය තරල ගතිකය කියන්නේ. ඉන්ජිනේරින් ෆැකල්ටියේ මේවා ෆ්ලුයිඩ් මෙකැනික්ස් කියන්නේ සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆිසික්ස් වගේ තියෙන සබ්ජෙක්ට් එකක්. ඔයාලට ෆිසික්ස් වලට ඒකක් එනවා වගේ තමයි මේවට අදාළ සබ්ජෙක්ට් වලට ඒකක් වෙනම දෙනවා. හරි. එඳා වැඩේ හොඳට ගොඩ දාගනිමු. හරි. එහෙනම් පුතේ මේ පණිවිඩය තමයි දෙන්න ඕනේ. රයිට්. මෙතනින් එහෙනම් මේ කතාව ඉවරයි. මේ වීඩියෝ එක අගහරියේ තියෙනවා පුතේ. ඔන්ලයින් වලට අලුතෙන් ජොයින් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට පේමන්ට් කරන්න ඕනේ විදිහ ඒ ටික විස්තරේ මේක අගහරියේ තියෙනවා. හරි.